මේ තියෙන්නේ D9 එක එන්ජින් එකක්. මේකේ ෆෝල්ට් එක වෙලා තියෙන්නේ ඔයිල් වලට වතුර කලවම් වෙනවා. අපි හෙඩ් එකේ වෝටර් ජැකට් වෝටර් පම්ප් එක ඒක චෙක් කරලා තියෙන්නේ. වෝටර් කූලර් චෙක් කරලා තියෙන්නේ. ඒ වලට අපිට ෆයින්ඩ් අවුට් දුන්නේ නැහැ තාම කොහෙන්ද වතුර ලීක් වෙන්නේ කියලා. දැන් අපි කරන්න හදන්නේ දැන් මේක සුද්ධ ක්ලීන් කරලා ඉවරලා ඊට පස්සේ කොහෙන්ද වතුර ලීක් වෙන්නේ කියලා බලන්න. ඒක තමයි දැන් කරන්නේ. මේ තියෙන්නේ ඔයිල් පම්ප් එක. මේ පම්ප් එකෙන් තමයි එන්ජිමට අවශ්‍ය ඔයිල් ටික ඇදලා ඉවරලා එන්ජිමේ ලුබ්‍රිකේෂන් එකට දෙන්නේ. ඊට අමතරව මේකේ තියෙන්නේ සම්ප් එක කෑලි දෙකකට අපි දැන් මේක පැත්තක් ගලවලා තියෙන්නේ. පිස්ටන් 4ක් යනකම් එක පේනවා. ඇතුළත පිස්ටන් දෙකක් තියෙනවා. ඒකේ තියෙන්නේ මේ සම්ප් එක අනිත් කෑල්ල මෙතන. මේක තමයි ඒක පිස්ටන් දෙක තියෙන්නේ ඇතුලේ. මේ එන්ජින් එකේ කම්ප්ලීට් රිපෙයාර් එකක් ආවොත් එහෙම සම්පූර්ණයෙන්ම එළියට ගලවලා ගන්න ඕන. මොකද මේ චෙසි බාරක හින්දා එන්ජින් එක අපි මෙහෙම කීදී සම්ප් එක ගලවන්න බෑ. ඒ හින්දා අපි දැනට මෙහෙම තමයි චෙක් කරන්නේ මේක. අපි බලමු දැන් කොහොමද ප්‍රශ්න කියලා අපි ෆයින්ඩ් අවුට් වුණාන් පස්සේ තව වීඩියෝ එකකින් ඔයාලට හමු වෙනවා. Thank you.